හරි කලින් වීඩියෝ එකේදී අපි දැක්කා හොස්ට් දෙකක් වෙනස් නෙට්වර්ක් ID දෙකක් තියෙන නෙට්වර්ක් දෙකක ඉන්නකොට ඒ හොස්ට් දෙකට ස්විච් එකක් හරහා කනෙක්ට් වෙලා කමියුනිකේට් කරන්න බෑ කියලා. උදාහරණයක් විදිහට අපි දැක්ක 2.0.0.1 කියන ක්ලාස් AIP ඇඩ්‍රස් එක තියෙන කම්පියුටර් එකට 1.0.0.2 කියන ක්ලාස් AIP එකක්ම තියෙන කම්පියුටර් එක එකම ස්විච් එකක තිබිලත් පින් කරන්න බෑ කියලා. මෙන්න මේ වගේ වෙනස් නෙට්වර්ක් දෙකක තියෙන හොස්ට් අතර කමියුනිකේට් කරන්න හදලා දෙන ඩිවයිස් එකකට අපි කියනවා රවුටර් එකක් කියලා. එතකොට අද වීඩියෝ එකෙන් අපි මේ රවුටර් එක කියන්නේ මොන වගේ ඩිවයිස් එකක්ද කියලා පොඩි හැඳින්වීමක් කරන්න තමයි හදන්නේ. එතකොට මෙතන තියෙනවා එක එක જાති රවුටර්ස් හතරක්. මේ වම් පැත්තෙන් තියෙන රවුටර්ස් දෙකට අපි සාමාන්‍යයෙන් කියනවා එන්ටර්ප්‍රයිස් ග්‍රේඩ් රවුටර්ස් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු නෙට්වර්ක් වල තමයි අපි මේවා පාවිච්චි කරන්නේ. මේවා මිලෙන් වැඩි. හැබැයි අපිට ඕන විදිහට මේවා කන්ෆිගර් කරගන්න පුළුවන්. ඒ වගේම මේවට වැඩි නෙට්වර්ක් ට්‍රැෆික් එකක් හැන්ඩල් කරන්නත් පුළුවන්. දකුණු පැත්තෙන් තියෙන රවුටර්ස් වලට අපි සාමාන්‍යයෙන් කියනවා SOHO. එහෙම නැත්නම් ස්මෝල් ඔෆිස් හෝම් ඔෆිස් රවුටර්ස් කියලා. නමේ හැටියටම අපි මේවා සාමාන්‍යයෙන් ගෙදරක හරි පොඩි ඔෆිස් නෙට්වර්ක් එක හරි තමයි පාවිච්චි කරන්නේ. මේවා සාමාන්‍යයෙන් මිලෙන් අඩුයි. හැබැයි කන්ෆිගරේෂන් ඔප්ෂන්ස් උත් අඩුයි. ඒ වගේම මේවට හැන්ඩල් කරන්න පුළුවන් නෙට්වර්ක් ට්‍රැෆික් ප්‍රමාණයත් ටිකක් අඩුයි. ඊළඟට අපි මේ එන්ටර්ප්‍රයිස් රවුටර් එකයි SOHO රවුටර් එකයි වෙනස්කම් ටිකක් බලනිමු. ස්ක්‍රීන් එකේ වම් අත පැත්තේ තියෙන්නේ Cisco 4331 කියන එන්ටර්ප්‍රයිස් රවුටර් එක. මේ රවුටර් එකක් අලුතෙන් නම් සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 3000කට වඩා වැඩි වෙනවා. මේ රවුටර් එකේ Cisco IOS කියන ඔපරේටිං සිස්ටම් එක දුවනවා. අපිට වෙනස් නෙට්වර්ක් මේ රවුටර් එකට කනෙක්ට් කරන්න ගිගාබිට් පෝට් 3ක් තියෙනවා. ඒ අරුණම මේ රවුටර් එක 24/7 දුවන්න පුළුවන් විදිහට කූලින් ෆෑන් එක එහෙම තමයි එන්නේ. අපි කලින් වීඩියෝ එකකදී කිව්වා කන්සෝල් කේබල් එකකින් කම්පියුටර් එකට කනෙක්ට් කරලා පුටි වගේ ටර්මිනල් එමියුලේටර් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා අපිට මැනේජ්ඩ් ස්විච් එකකට කනෙක්ට් වෙන්න පුළුවන් කියලා. ඒ විදිහටම අපිට මේ එන්ටර්ප්‍රයිස් රවුටර් එකකටත් කන්සෝල් කේබල් එකක් පාවිච්චි කරලා කනෙක්ට් වෙලා කන්ෆිගරේෂන් කරන්න පුළුවන්. දකුණු අත පැත්තේ තියෙන්නේ 4G නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලා ඉන්ටර්නෙට් ලබා ගන්න පාවිච්චි කරන SOHO රවුටර් එකක්. මේකේ මිල සාමාන්‍යයෙන් රුපියල් 20000කට අඩුවෙන් ගන්න පුළුවන් 4G කනෙක්ෂන් එකත් එක්කම මේ වගේ රවුටර් එකක් කන්ෆිගර් කරන්න අපිට වෙබ් කන්සෝල් එකක් තමයි හම්බ වෙන්නේ. එතකොට මේ එන්ටර්ප්‍රයිස් රවුටර් එක ගත්තොත් ඒකෙන් සාමාන්‍යයෙන් රවුටින් කියන වැඩේ විතරයි කරන්නේ. හැබැයි අපි මේ SOHO රවුටර් එක ගත්තම ඒකේ ISP ගේ 4G නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න ඕන කරන 4G රේඩියෝ එකක් තියෙනවා. ISP නෙට්වර්ක් එකයි LAN නෙට්වර්ක් එකයි අතර රවුටින් කරනවා. 4 port switch එකක් විදිහට වැඩ කරනවා. wireless access point එකක් විදිහට වැඩ කරනවා. සමහර SOHO routers වල USB port එක file sharing වලට support කරනවා. ඒ අරුනම් මේකට log වුණොත් අපිට බලන්න පුළුවන් මේකේ DHCP server එකක් දුවනවා. DNS server එකක් දුවනවා. තව firewall එකක් වගේ functions තියෙනවා. ඒ ඔක්කොම තිබිලත් මේකේ මිලෙනුත් සෑහෙන අඩුයි. ඔතන කතාව හරියට ගමේ තැපැල් කන්තෝරුවකුයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවයි වගේ. අපි ගමේ තැපැල් කන්තෝරුවක් ගත්තොත් ඒකෙන් කරන්නේ ගමට ලියුම් බෙදන එකයි ගමෙන් එළියට යන ලැබුම් ඊළඟ ප්‍රධාන තැපැල් කාර්යාලයට බාර දෙන එකයි. ඒක හන්ද ගමේ තැපැල් කන්තෝරුවට ෆැක්ස්, ටෙලෙක්ස්, ෆොටෝකොපි, ඊමේල් වගේ වෙන සර්විසස් දෙන්න බෑන්ඩ්විඩ්ත් එක තියෙනවා. හැබැයි හැන්ඩල් කරන්න පුළුවන් ලෝඩ් එක සාපේක්ෂව අඩුයි. මේ වගේම SOHO රවුටර් එකකට රවුට් කරන්න තියෙන ට්‍රැෆික් එක අඩු හන්දා වෙනත් නෙට්වර්ක් සර්විසස් දෙන්න පුළුවන්. අපි දැන් මධ්‍යම තැපැල් හුවමාරුව ගත්තොත් ඒකෙන් සෑහෙන ලොකු ලියුම් ප්‍රමාණයක් හැන්ඩල් කරනවා. එතකොට ඒකෙන් අපි අනිත් සර්විසස් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේම එන්ටර්ප්‍රයිස් රවුටර් එකක් ගත්තම ඒකෙන් සෑහෙන ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් රවුට් කරනවා. ඒක හන්ද අපි මේකෙන් වෙන නෙට්වර්ක් සර්විසස් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ එන්ටර්ප්‍රයිස් රවුටර් එකක විස්තර ටිකක් බලමු. මේවා රවුටර් එකකින් රවුටර් එකට සෑහෙන වෙනස් වෙනවා. මෙතෙන්දී අපි බලන්නේ Cisco 19i21 කියන රවුටර් මොඩල් එකේ රවුටර් එකක් ගැන. එතකොට වම් අත පැත්තෙන් නම් ගත්තොත් අපිට පේනවා මේකේ EHWIC1 EHWIC0 කියලා ස්ලොට් දෙකක් තියෙනවා. මේ ස්ලොට් වලට අපිට පුළුවන් මේ වගේ එක්ස්ටර්නල් කාඩ් හයි කරලා රවුටර් එකට අමතර ෆන්ක්ෂන්ස් එකතු කරන්න. උදාහරණයක් විදිහට දැන් මේ රවුටර් එකේ EHWIC1 කියන ස්ලොට් එකට අපි 4 port switch module එකක් හයි කරලා තියෙනවා. දැන් මට මේ රවුටර් එක රවුටින් වලට අමතරව 4 port switch එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ දකුණු අත පැත්තේ තියලා තියෙන serial interface card එකක් ඒක මට ඕනනම් අනිත් EHWIC slot එකට high කරලා serial connection එකකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මේ slot දෙකෙන් දකුණු පැත්තට වෙනකොට අපිට console port බලා ගන්න පුළුවන්. මේ router එක RJ45 console cable එකකට වගේම micro USB console cable වලටත් support කරනවා. console port එකට උඩින් අපිට remote management වලට පාවිච්චි කරන aux port එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කහ පාටින් තියෙන port දෙක තමයි මේ router එකේ වැදගත්ම port දෙක. මේ දෙකට තමයි අපි වෙනස් IP range වල තියෙන network connect කරන්නේ.
ඊළඟ වීඩියෝ එකේදී අපි මේක ප්‍රැක්ටිකලි කරලා බලනවා. ඊට පස්සේ USB port එකට අපිට pen drive එකක් කනෙක්ට් කරලා router OS එක copy කරන්න, configuration backup කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. board reset button එකෙන් console port speed එක වෙනස් කරන්න පුළුවන්. මේකත් අපි වෙනම වීඩියෝ එකකදී කතා කරනවා. PoE connect එක පාවිච්චි කරලා අපිට මේ router එකට DC power input එකක් දෙන්න පුළුවන්. අන්තිමට දකුණු අත පැත්තේ on off switch එකයි AC power in එකයි තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ එක මොඩල් එකේ routers දෙකකයි switch දෙකකයි ඉස්සරහයි පිටිපස්සයි පේන හැටි. මේක අපිට පැහැදිලිව පේනවා switch එකට වැඩිය සෑහෙන අඩු port ගාණක් තමයි router එකක තියෙන්නේ කියලා. මේකට හේතුව තමයි switch එක අපි පාවිච්චි කරන්නේ network එකක තියෙන devices එකට connect කරන්න. router එක පාවිච්චි කරන්නේ වෙනස් network අතර communication ඇති කරන්න. මේක මේ network diagram එකෙන් තවත් පැහැදිලි වෙයි කියලා හිතනවා. එතකොට මේ වීඩියෝ එකෙන් router එකක් ගැන මූලික අදහසක් එන්න ඇති කියලා හිතනවා. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.